හායි යාළුවනේ. අද උදේම මම මුලින්ම ගේ ආස් කරලා ඉන්නවා. ඉතින් බබත් මෙතන ඉන්නවා. එයාගෙත් සද්ද පොඩ්ඩක් ඇහෙයි. ගණන් ගන්න එපා ඒ දේවල්. මෙයා එක්ක තමයි මම මේක වොයිස් කරන්නේ. ඉතින් උදේට මට වැඩ ගොඩාක් තියෙනවා. ඒ වැඩත් එක්ක මම දවස ගෙවන විදිය අද මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම මුලින්ම ගේ අස් කරගන්නවා. මොකද එතකොට මට ලේසියි මේ අනිත් වැඩ කරගන්න. ඉතින් මෙයා ඇදලා හැම තැනම බඩු දාලා තියෙන්නේ. ඉතින් එක තැනක ඉඳන් මම ඔක්කොම අස් කරගෙන යන්න ඕනේ. බිම ඉඳගෙනම මම මේවා එකින් එකට හොඳට බල බල අස් කරනවා. මොකද මෙයා අර එක එක දේවල් හම්බුනහම එයා හරි කැමතියි ඒ දේවල් ගලවන්න. එයා ගලව බලනවා මොනවද මේවා කියලා. ඉතින් අර චූටි කෑලි එහෙම තිබ්බොත් ඒ දේවල් මෙයා හිර කරගත්තොත් එහෙම බයයිනේ. ඒක නිසා මම ඉතින් බිම ඉඳගෙනම හිමීට මේ දේවල් අස් කරනවා. සෙල්ලම් බඩු ටික ඔක්කොම අස් කරගත්තා. දැන් මට ගේ අතු ගාන්න තියෙනවා. ඉතින් මං ගේ අතු ගාලා දාලා තව වැඩ ගොඩාක් තියෙනවා. එයා එන්න කලින් ඉවර කරගන්න ඕනේ. මොකද ආවට පස්සේ මට ගෙදර වැඩ කරන්න විදිහක් නැහැ. මොකද එයා ළඟට වෙලා ඉන්න ඕනේ. එයාට කවන්න ඕනේ. එයා පස්සේ යන්න ඕනේ. ඉතින් එයාවත් බලන්න එපා. ඒ නිසා මම උදේ වරුව කොහොම හරි කරලා ගෙදර වැඩ ටික ඉවර කරගන්නවා. මම උදේම නැගිට්ටාම ගෙවල් අස් කරලා පහන තියා ගන්නවා. පහන තියලා තමයි මම ඉතුරු වැඩ ටික කරන්නේ. මම ඝන දෙයියන්ටත් පහන පත්තු කරනවා. ඉතින් ඝන දෙවියන් ඉස්සෙල්ලා ඉතුරු වැඩ ටික මම පටන් ගන්නවා. මේ බලන්නකෝ යාළුවනේ. මේ තියෙන්නේ පුතා කරපු වැඩ ටික තමයි. එතකොට යාටත් මම පත්තරේ ගෙනත් දෙනවා නර්සරි යන නිසා. ඉතින් මේ ඇත්තටම ඉතින් යාළුවාට තාම අවශ්‍ය නැහැ. ඒ වුණාට ගෙනත් දෙනවා. මොකද මේ එයා අක්කගේ පොත් තරම් මේ එක එක දේවල් ලියන්න හදන නිසා. ඉතින් එයාටත් වෙනම පොතක් ගෙනත් දුන්නා. මේ එයා ඒක පාඩම් කරනවා ලියනවා. ඉතින් ඒ නිසා මම එයාටත් එකක් ගෙනත් දෙනවා. එයාත් එක්ක ඉතින් මමත් පාඩම් කරනවා නැත්නම් එයා කරන්නේ. ඉතින් මමත් එකක් පාඩම් කරපුවාම ඒක දිහා බලාගෙන එයාත් කරනවා. වීඩියෝ ගේන්න ටිකක් කල් යයි. මොකද මේ මම එක වැඩක් නෙමෙයි කරන්නේ. ගෙදර වැඩයි, බබාලගේ වැඩයි, එතකොට කඩේ වැඩයි, ඊට පස්සේ කඩේට කෑම හදන වැඩයි. වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මේ වැඩ ඔක්කොම කරන අතරේ තමයි මම මේ වීඩියෝත් කරන්නේ. එයාගේ ආච්චි එයාට ගෙනල්ලා දුන්නා සත්තු පැකට් එකක්. එයා මොකද සත්තුන්ට හරිම ආසයි. ඉතින් ඒ නිසා එයාට සත්තු පැකට් එකක් ගෙනත් දුන්නා සෙල්ලම් කරන්න. එන්නකෝ එයාලට බබාගේ ෆොටෝ ටිකක් පෙන්නන්න. මේකේ දුවයි පුතයි දෙන්නම ඉන්නවා. මට මේ පුතාගේ නම් ෆොටෝ එකක් තියෙනවා චූටිම කාලේ හම්බුන දවස්වල. දුව ගෙනත් නෑ. මොකද පළවෙනි බබා නිසා ෆොටෝ ගැහුවේ නෑ. මේ බයටම හිටියා. කට්ටිය කිව්වා මොකද ෆොටෝ ගහන්න එපා. පොඩි කාලේ ෆොටෝ හොඳ නෑ. ෆොටෝ ගහන්න හොඳ නෑ හම්බුන දවස්වල කියලා. ඒකෙන් මට අන්තිමට උනේ දුවගේ ෆොටෝ එකක් නැති වුණ එක. ඒ වුණාට පුතාගේ නම් එහෙම නෑ. අපි ඒවා වැඩි ගණන් ගත්තෙත් නෑ. පුතාගේ ෆොටෝ ගොඩාක් තියෙනවා. ඒත් දුවගේ ෆොටෝ ගොඩක් නෑ. ටිකයි තියෙන්නේ. මොකද මේ පොඩි කාලේ ගත්ත ෆොටෝ වගේක් තිබුණා. කොහොම හරි ෆෝන් එක කැන්නා. ඇඳුම් ටිකක් තියෙනවා. ඒකත් දැන් මම වනන්න යනවා. ඒක වනාගෙන ඇවිල්ලා තව වැඩ වගේක් තියෙනවා මට කරන්න. ගෙදර වැඩත් එක්ක මම කඩේට කෑමක් දානවා. ඉතින් අපි පුංචි කඩයක් තියෙනවා. ඒ කඩේට උදේට කෑම ටිකක් දාන්න ඕනි. ඒ දාලා ආයි හවසට මම ආප්ප දානවා. එහෙම තමයි මගේ දවස ගෙවෙන්නේ.
මම දැන් ඉක්මනට රෙදි ටිකත් වනාගෙන ඉවර කරලා දැන් යනවා පුස්නාප ටික තම්බන්න ඕන නිසා. ඉතින් මම පුස්නාප තම්බන්නේ මේ අඬු කෝපවල. ඔයාලට මම ඒක වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද පුස්නාප හදන්නේ කියලා. ඉතින් මම කඩේට දාන විදිහ තමයි මම වීඩියෝ එකකින් අරන් එන්නේ හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ විදිහට කරලා බලන්න. ඔයාලටත් ඒ විදිහට කරාම රස පුස්නාප හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි මගේ දවස් ගෙවිගෙන යන්නේ. වැඩ ගොඩාක් එක්ක තමයි මම මේ වීඩියෝ ඔයාලට අරගෙන එන්නේ. ඉතින් ඒ වැඩත් එක්ක මේ හදිසියට ඉතින් වීඩියෝ කරනවා. හොඳට එඩිට් කරගන්න අමාරුයි. ඉතින් ෆෝන් එකත් පොඩ්ඩක් අවුල් නිසා. ඉතින් හැමදේම බැලන්ස් කරගෙන මට පුළුවන් විදියට මම ඔයාලට වීඩියෝ අරගෙන එන්නම්. මම මේ වෙලාව වෙනකන් ඉන්නේ උදෙන්ම පුස්නාප ටික දාන්න ඕන නිසා රෑ අනලා තියලා තමයි පුස්නාප ටික දාගන්නේ. කඩේට මේ දැන් ඔයාලට මේ වීඩියෝ එකකින් පෙන්වන්න ඕන නිසා තමයි මම මේ වෙලාවට හදන්නේ. අඬු කෝපවල තෙල් ගන්න ඕනෙම නෑ. මේ මම ඒ උනාට රස්නේ පිටනේ ගලවන්නේ. ඉතින් ඒ නිසා මේ කැඩෙනවා. රස්නේ පිට ගලවුවාම සාමාන්‍යයෙන් කැඩෙන්න බලනවා. ඉතින් මම ඒ නිසා තෙල් ටිකක් අඬු කෝපවල ගා ගන්නවා. දැන් ඔයාලට පුළුවන් අඬු කෝපවල හදනවා නම් ඒක නිවෙන්න තියලා ගලවන්න. එතකොට කැඩෙන්නේ නෑ. ඒ වුණාට මට අර තව ටිකක් දාලා තම්බන්න තියෙන නිසා මම මේ රස්නේ පිටම තමයි පුස්නාප ටික ගලවගන්නේ. මම දැන් මේ ටික ඔක්කොම මේ විදියට අඬු කෝප වලට දාගන්නවා. ඒ දාගෙන මේ මුට්ටිය මම හොදන්නේ නෑ. මේ මුට්ටියේ මේ එතකොට මට ඊස් දාන්න දෙයක් නෑනේ හැමදාම. ඒක නිසා මම මුට්ටිය හොදන්නේ හොඳට පිපෙනවා. මේ මුට්ටිය ටික හොඳට මම හූරලා අරගන්නවා. මේ කටවට කරේ හොඳට මේ වතුර වලින් හොදලා තියාගන්නවා. ඒකට ඇතුළේ හොදන්නේ නෑ. මේ අතරේ මම වතුර එකක් රත් වෙන්න තියලා තියෙන්නේ. වතුර එක හොඳටම රත් වෙලා මේ නටනකොට තමයි මේ ටික තියන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ පුපුරන්නේ නැහැ උඩින් පුපුරන්න ඕන නම් මේ අනිවාර්යෙන් වතුර එක නටනකන් ඉඳලා තියන්න ඕනේ. එතකොට ලස්සනට පුස්නාප ටික ඔක්කොම උඩින් පුපුරලා ලස්සනට පුස්නාප හැදෙනවා. ඉතින් ඊට පස්සේ මම රෝස්ට් එකකුත් හදාගන්න තමයි හදන්නේ. මම රෝස්ට් ටිකක් වැඩිපුර හදාගෙන ෆ්‍රිජ් එකේ තියාගන්නවා සාමාන්‍යයෙන් දවස් 2කට 3කට වගේ. ගොඩක් කල් තියාගන්නේ මොකද එහෙම වුණොත් එහෙම අර රස නැති වෙන නිසා. ඉතින් දවස් 2කට හරි 3කට හරි වෙති වෙන්න තමයි මම හදලා තියාගන්නේ. ඉතින් මුලින්ම මම තෙල් ටිකක් තියලා මේ විදියට රත් වෙන්න. ඊට පස්සේ ඒකට මම සුදු ලුණු කරපිංච ටිකක් ටෙම්පරාදුවට දානවා. මම මේකට මේ වේලිච්ච මිරිස් හරි එහෙම නැත්නම් අමු මිරිස් ඉදෙන්දරේ අරගෙන මේ බ්ලෙන්ඩර් කරගන්නවා. අපේ කඩේට එළවලු එහෙමත් තියෙනවා එළවලු එහෙමත් දානවනේ. එතකොට මම ඒකේ ඉදෙන මිරිස් කරල් ටික වෙනම අයින් කරලා තියාගන්නවා. ඒක අයින් කරලා තියාගෙන මේ ඒක බ්ලෙන්ඩර් කරලා ඒකත් මම මේකට එකතු කරගන්නවා. මේ එතකොට වැඩි මේ මිරිස් කුඩු ඒ දේවල් දාන්න ඕනේ නැති නිසා මේ ඒක සැරයිනේ. ඒක නිසා මම මේ ටිකක් තියාගන්නවා වෙනම පැත්තකින්. ඊට පස්සේ මම මෙහෙම සැමන් එකක් අරගෙන සැමන් එකෙන් ටිකයි දාගන්නේ. ඔක්කොම ටික දාගන්නේ මේ තව දවසකට හදන්න තියාගන්නවා. ඊට පස්සේ සැමන් ටික ටිකක් බෙදන්නilla මම ඒකට තව එක දෙයක් එකතු කරගන්නවා. ඒ තමයි පරිප්පු ටිකක්. ඔයාලා පරිප්පු එකතු කරලා නැත්නම් මම මේ කරන විදිහට එකතු කරලා බලන්න. මොකද මේ පරිප්පු එකතු කළා කියලා කිසි වෙනසක් නැහැ. මේ ඒක හොයාගන්නත් බෑ පරිප්පු දාලාද කියලා. මේ විදිහට පරිප්පු ටික මම එකතු කරනවා. ඊට පස්සේ සැමන් එකේ වතුර එකත් එකතු කරනවා. වෙනම ආයෙම වතුර ටිකකුත් එකතු කරනවා. මොකද පරිප්පු වලට හොඳට බෙරි වෙලා යනකම් තැම්බෙන්න ඕන නිසා. මම මේකට දැන් ලුණු ටිකක් ඊට පස්සේ ගම්මිරිස් කුරු ටිකක් දැන් මම මේ මිරිස් ටික එහෙම දාලානේ තියෙන්නේ. ඒ කියන්නේ මම අමු මිරිස් ටිකක් දාලානේ තියෙන්නේ. අමු මිරිස් කියන්නේ ඉදිච්ච මිරිස්. ඒ ටිකක් දාලා තියෙන නිසා මම දැන් මේකට එකතු කරගන්නේ තව ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි විතරයි. ඊට පස්සේ මම මේක හොඳට තැම්බෙන්න තියාගන්නවා. දැන් පරිප්පු ටික හොඳට තැම්බුණාට පස්සේ තමයි අල ටික එකතු කරගන්නේ. පරිප්පු තැම්බිලා නැත්තම් වතුර ටිකක් දාලා ආයෙ දෙපේ තියන්න.
ඊට පස්සේ මම මේක අඩු ගින්දරේ ගොඩාක් අඩු ගින්දරේ තියාගෙන තෙත ගතිය යන කල්ම ලිපේ තියාගෙන හොඳට හැන්දෙන් පොඩි කරගන්නවා. හොඳටම හැන්දෙන් පොඩි කරනවා. මොකද මේක හොඳට තෙත ගතිය යන්න ඕනේ, වේලෙන්න ඕනේ. එහෙම නැති වුණොත් නරක් වෙන්න බලනවා. ඉතින් ඒ අතරට මම තෝස් එක අර ඔතන ෂීට් එකත් හදා ගන්නවා. ඉතින් ඒකත් හදාගෙන රෝස් ටික මම බදින්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද මේ කඩේ රෝස් ටික ඉවර වුණා. ඊට පස්සේ මම දැන් මේ විදිහට රෝස් ටිකක් හදාගෙන ඒකත් මම බදලා කඩේට දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. තෙල් දාගෙන රෝස් ටික මේ වෙනකන් තෙල් දා ගන්නවා. මොකද එහෙම නැති වුණොත් රෝස් ටික පුපුරන්න බලනවා. ඒක නිසා මේ රෝස් ටිකට හොඳට වැහිලා යනකම් මම තෙල් දාගෙන ඒක හොඳට බැද ගන්නවා. ගොඩාක් වෙලා බදින්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම පුපුරලා යනවා. ඊට පස්සේ මම රෝස් 5ක් විතර වගේ සාමාන්‍යයෙන් උදේට දානවා. ඊට පස්සේ ආයි දවල් වෙනකොට ඒ රෝස් ටික ඉවර වුණොත් ආයි දවල්ට ටිකක් බෙදලා මම තියනවා. ඉතින් ඒ අතරට මම රොටිත් හදලා දැම්මා. දැන් කුස්සියේ නම් හැඩි වෙලා තියෙන්නේ ළමයි ගණන් ගන්න එපා. මෙහෙම තමයි ඉතින් වැඩ කරනකොට දන්නවනේ. අන්තිමට තමයි ඔක්කොම ඉතින් මං ක්ලියර් කරගෙන යන්නේ. ඉතින් ඒ අතරට මම ටට්ටක් ගාලා උයා ගන්න ඕනේ. මොකද මේ බබා මොන්ඩිසෝරි ගියා. ලොකු දු ඉස්කෝලේ ගියා. ඒගොල්ලෝ එන්න කලින් මං උයලා තියා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ දවල්ට කන්න තමයි හදන්නේ. උදේ මම වෙනම ඉව්වා. දැන් දවල්ට තමයි උයාගත්තේ. මම හදාගත්තා පරිප්පු. ඊට පස්සේ මුකුණු වෙන්න හාල් මැසු දාලා තෙල් දාගත්තා. ඊට පස්සේ කැකිලි තියෙනවා. ඊට අමතරව විතරයක් ටක් ගාලා බැදගත්තා. ඉතින් දැන් ගොඩක් බඩගිනි. මම බට්ටියකුත් බෙදලා තියලා දැන් බබා එන්න ළඟයි. ඉතින් එයා එකම කනවා. එතකන් මං ගෑස් කරගන්නවා. බත් එකකුත් මම බෙදලා පෙන්නන්නම් ඔයාලට මං හදපු දේවලුත් එක්ක. ඉක්මනට වැඩ ටික කරගන්නවා ළමයි. මොකද මට වැඩ ගොඩාක් තියෙනවා. බබා එන්න කලින් ඉවර කරගන්න වැඩ ගොඩකුත් තියෙනවා. කඩේට ඊට කලින් මට දාගන්න කෑම ಜಾති හදලා දාගන්නත් තියෙනවා. ඉතින් ඒ ආස්සේ මට ගෑස් කර දඟලන්නත් බෑ. මේ අන්තිමට තමයි මම මේව ඔක්කොම අස් කරන්නේ. ඉතින් කතර දෙන්නට කරන්න දෙයක් නෑ ළමයි. මොකද මේ අස් කර මට වීඩියෝ ගන්න වෙලාවක් නෑ. එම තමයි මගේ දවස ගෙවිගෙන යන්නේ. බත් එකත් බෙදලා තිබ්බා. මම දැන් ආප්ප එක අනාලා තියාගන්න තමයි හදන්නේ. ඉතින් මම වීඩියෝ කරාට මේක වීඩියෝ වෙලා නෑ. මේ ආප් එකට මම දැන් මේ මිටිකිරි දියකිරි දාලා ඊට පස්සේ ඊස් බන් මුකුත් දාන්නේ නෑ. මොකද මේ කලින් හදාගත්ත එකෙන් පිටි පොඩ්ඩක් ඉතුරු කරලා තියාගන්නවා. ඒකටම තමයි මේ අනාගන්නේ. ඉතින් හාල් පිටිත් දාලා සීනිත් දාලා මම මේක ඉක්මනට අනාගත්තා. දැන් බබා ආවා. ඊට පස්සේ දැන් මං එයාව ගිහිල්ලා නාව ගත්තා. දැන් එයාට කවන්න තමයි හදන්නේ. එයාට වෙනම මම බත් ටිකක් බෙදලා දෙනවා. ඊට පස්සේ මමත් ඉඳගෙන බත් ටිකක් කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. දැන් හොඳටම මහන්සි. දැන් ගොඩාක් වැඩ කරලා ඉන්නේ. මෙන්න ඉන්නවා දඟමල්ල. මේ ඉන්නේ මල්ලි බබා. අක්කා බබා නම් තව නෑ. එයා එනකොට තව ටිකක් වෙලා යනවා. මේ අතරට පේනවනේ. ඉඳගෙන ඉන්න විදිය තමයි මේ. නැකිලා යනවා. මං එනකල් ඉන්නේ ඔතනට වෙලා. ඉතින් මම බත් එකත් අරගෙන ඇවිල්ලා එයාට බත් එකක් වෙනම බෙදලා කරලා දුන්නා. එයා කියනවා මේ බත් එක එපාලු මගේ බත් එක දෙන්නලු. ඊට පස්සේ කටවල් දෙකක් විතර කාලා පැත්තකට වුණා. මම පස්සේ යාට ඉතින් බත් ටිකක් කැව්වා ආයේ. අනේ මට එකක් ඕදැන් මේක මගේ. ගාල්ඩ වේට කොල්ලා යොද කන්නම්මා. මේක තියෙනවද මම? අම්මේ ආත් එක්ක තරලා අම්මේ අචු මාලි තාප්පල තියෙනවා. අයිස් නෑ නෑ. අරක්කයි. දැන් මෙයාට අම්මට ගහන්න නෑ.
You don't look with producer. Udah. Ini waktu dan ini dikangkut. Aku ada mebatik babuku. Bebe reading ini gitu. Betul apa tahu ya? Lihat mana nih? තාත්තට කියන්න. Kian dah. හා ඉඳ ගන්නකො ඔයා. ඔයා මේ කලවන්නකො ඒතොර ගෙනත් දෙන්න. Kian aku. Oke. ආයිදුවයි බිත්තර අප දෙකක් වෙනම කෑවා. ඒ වෙලේ එයා වැඩ. දැන් එයාට වෙනම දෙකක් ආයි තාත්තා ගෙනත් දුන්නා. දැන් ඒක අල්ලන්න එපාලු අපිට. Ikudal hateki. Hereki. Amma, age ඔච්චකේදී යන්නේ ටික දාලා? ටික් ටික් ගාව. හා? ටික් ටික් ගන්න වගේ වච් එකේ තමයි. ආ ළමනේ. අම්මේ අක්කෝ යඩි දාකොල යනවා. කවල. අම්මේ අතල් මොඩි තෝරද? හෙට හෙට. අදලි මාළ මොඩි තෝර කියාද? ඔව්. අම්මේ අදලි මාළුද? මාළ කියනවා නෑ ගියේ. අම්මේ අදලි මාළුද? අදනේ වඩනේ අද ඔයා ගිහින් ආවේ. හෙට සෑල් එලකේ ලිගතාල තේ චාර අම්මේ එලකොට දාලා යන්න. මොකද්ද? කන්නාදියා. යාළුවනේ ගෙවල් නම් මෙහෙම තමයි. මෙයා ඉන්න වෙලාවට මුළු ගේම අදිනවා. ඉතින් ආයි මම මෙයාට මේ ගේ හස් කරන්නේ. ගේ ගැන නම් පොඩ්ඩක්වත් හිතන්න එපා. මන්ට අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.